සතුටු මුවයි සුවැති දිව්‍යයි යන තේමාව යටතේ සමරන ලෝක මුඛ සෞඛ්‍ය දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුණේ සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශයේදී. 2015 මුඛ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව 125ක් විතර අපේ ජනගහනය ෆ්ලෝරයිඩ් නොමැති දන්තාලේප පාවිච්චි කරනවා. මේක අවදානම් සාධකයක් දද්දිරා යාම. දැන් මෙවර මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය වැඩි දියුණු වෙලාද කියලා බලන්න ෆ්ලෝරයිඩ් නැති දන්තාලේප පාවිච්චි කරන ජනතාව දද්දිරා යාමේ අවදානමෙන් පෙළෙනවා. ඉතින් විදුරු මස් රෝග කියන්නේ දත හොඳින් තිබිලා දත අස්තියට සම්බන්ධ වෙන සම්බන්ධක පටක ගිලිහිලා යන එක. ඒවා දුර්වල වෙලා යන එක. ඉතින් ඒක හරිම සෝචනීය තත්ත්වයක්. මොකද දවසට දෙවරක් විනාඩි 2ක් දත් මදිනවා නම් විදුරු මස් රෝග වලින් ගැලවෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජනතාව අතර මුඛ පිළිකා වැඩිවීම පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා. මුඛ පිළිකාව ගත්තොත් එම අපි ඉතා හොඳින් දන්නවා ලංකාවේ මුඛ පිළිකා වලට ප්‍රධානම හේතුව බුලත් පිට කෑම, පුවක් සහ දුම්කොළ එකතු කරලා මේ දෙකේම පිළිකාකාරක තියෙනවා. ගොඩ දෙනෙක් දන්නවා දුම්කොළ පිළිකාකාරකයි කියලා දෙන්න. නමුත් තවමත් අපි අසමත් වෙලා තියෙනවා ජනතාව අතරට ගෙනියන්න පුවක් පිළිකාකාරකයි කියලා. පුවක් වලින් පිළිකා ඇති වෙනවයි කියන එක ජනතාව පිළිගන්න අකමැති වෙලා නැහැ. ඒක ඉතින් ලංකාවේ සාමාන්‍ය පිළිකා වලින් 85%කට විතර හේතුව බුලත් පිට කෑම. ඒ කියන්නේ මේ බුලත් පිට කෑම කියන පුරුද්ද අපේ සමාජයෙන් අයින් කරන්න පුළුවන් නම් ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා වලින් 85%ක් විතර අපිට නවත්ත ගන්න පුළුවන්. එහෙම බැලුවා මේ දන්ත රෝග සියල්ලම අපේ චර්යාව සමග සම්බන්ධයි. අප විසින් ඇති කරගන්න රෝග අපි නිසි පරිදි සෞඛ්‍ය පිළිවෙල පිළි නොපැදීම නිසා ඇතිවන රෝග